හායි කොහොමද ඉතින් ඔන්න කාලෙකට පස්සේ කොල්ලාවා ගෙදරට ගෙනල්ලා තියෙන සුදුලුණු ගෙඩියක් පැලවෙලා තිබුණොත් ඒක ඔයා උයන්න ගන්නේ නැතුව විසික් කරනවද? එහෙනම් මං අද කියලා දෙන්නම් ඒකෙන් කොහොමද ග්‍රීන් ගාලික් හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඩැමේජ් වෙලා නැති හොඳට වේලුණු සුදුලුණු ගෙඩියක් අරගෙන මේකේ වටේ තියෙන ඇඳුම් ටික ගලවන්න ඕනේ. ඔයාලා දැනටමත් දන්නවනේ මේ අයින් කරන්නේ සුදුලුණු ගහේ තියෙන වේලුණු කොළ. මතකනේ මං කලින් ලුණු හිටපු වීඩියෝ එකෙත් ඔයාලට මං ඒක කියලා දුන්නා. බැලුවේ නැත්තම් ගිහින් බලන්න කාට හරි ඕන නම් ඉක්මනින් මේ ටික පැල කරගන්න. මෙන්න මේ හැම සුදුලුණු ගෙඩියක් වටේම තියෙන යට ඇඳුම් ටික අයින් කරන්න ඕනේ. ගොඩක් අය මේ සුදුලුණු කන්න කැමති නෑ ඒකෙන් එන ගඳ නිසා. ඔයාලා දන්නවද ඇයි එහෙම ගඳක් එන්නේ කියලා? සාමාන්‍යයෙන් ගාලික් කපද්දි පොඩි කරද්දි හැදෙන ඇලිසින් කියන සංයෝගය බිඳ වැටිලා හැදෙනවලු සල්ප අඩංගු සංයෝග. සල්ප කොහෙද තියෙන්නේ? එතන අනිවාර්යෙන් ඉතින් ගඳක් තමයි එන්නේ. අපි සුදුලුණු කෑමට ගත්තාම මෙන්න මේ සංයෝග අපේ ලේ වලට එකතු වෙලා එතනින් අක්මාවට ඊට පස්සේ අපේ දහඩිය වලට එකතු වෙනවා. අහලා තියෙනවා සමහර අය කියනවා සුදුලුණු කාපුවාම දහඩිය ගඳක් සුදුලුණු ගඳයි කියලා. හරි ඒකනේ මේ විදිහට සුද්ධ කරගත්ත සුදුලුණු ගෙඩිය තියාගන්න එක ෆිට වෙන වීදුරු බෝතලයක් හරි මම මේ යූස් කරා වගේ ප්ලාස්ටික් බෝතලයක් හරි කපලා ගන්න. මතක තියාගන්න මුල් ටික අදිනකන් සුදුලුණු ගෙඩියේ යට ගෑවෙන මට්ටමට වතුර පුරව ගන්න ඕන. අන්තිමට ඉතින් හොඳට අවුව වැටෙන ජනේලයක් ළඟ මේක තියලා බලන් ඉන්න තමා තියෙන්නේ. දවස් 4කට පස්සේ ඒව පැලවෙන්න පටන් අරන් කියන්න බැරි වුණානේ මේ වතුර එක දවස් 2-3කට සැරයක් අනිවාර්යෙන් අයින් කරන්න නැත්තම් මාර ගඳයි. බලමුද දවසින් දවස ඒවා කොහොමද ලොකු වුනේ කියලා. අන්න එහෙම තමා ඒගොල්ලෝ ලොකු වෙලා තිබුණේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේවා හාවෙස්ට් කරන්න කියලා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයට බලන්න ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම කරන්න. එහෙනම් කොල්ලා ගියා. බයි.